ඉතාලිය අරුම පුදුම මිනිස් ඇටකටු පල්ලිය. ඉතාලියේ මිලානෝ නගරේ දුම්මු කතෝලික පල්ලිය අසල බොහෝ දෙනා නොදන්න නමුත් අద్භූත සහ විශ්මිත ස්ථානයක් තියෙනවා. මේ සැන් බර්නාඩිනෝ අල්ලේ ඔස්සා කතෝලික පල්ලියයි. මේ වඩාත් ප්‍රසිද්ධ මෙහි ඇති අස්ති මන්දිරය නැත්තම් බෝන් චැපල් එක නිසයි. මෙහි බිත්ති සහ මණ්ඩපය සම්පූර්ණයෙන්ම මිනිස් හිස්කබල් සහ ඇටසැකිලි වලින් හැඩ ගැසුවා. ඒ නිසාම මෙය භයානක නමුත් විශේෂිත සහ අද්විතීය ස්ථානයක්. මේ හැමදේම ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ 1210 දී. එවකට පල්ලිය අසල තිබුණු සුසාන භූමියේ ඉඩකඩ මදිවීම නිසා අතිරික්ත මලසිරුරු තැන්පත් කිරීමට තවත් ස්ථානයක් අවශ්‍ය වුණා. එබැවින් මේ අස්ති රැස් කර ඒවා පිළිවෙලකට සකසා ඒ අසලම අස්ති මන්දිරයක් සාදලා තිබ්බා. කාලයත් සමගම ඒ ආගමික වැදගත් ස්ථානයක් බවට පත් වුණා. ක්‍රිස්තු වර්ෂ 1695 දී මෙහි ඇති සිතුවම් සෙබස්තියානෝ රීච් විසින් අඳින ලද්දා. ඔහුගේ සිතුවම් ස්වර්ගීය දර්ශනය නිරූපණය කරනවා. ඉහළ බිත්තිය දෙස බලා සිටින විට අලංකාර ආලෝකමත් සිතුවම් පෙනෙන නමුත් පහළ බිත්තිවලට මිනිස් හිස්කබල් සහ ඇටසැකිලි ඒ සමගම අමුතු විරුද්ධතාවයක් ඇති කරනවා. මේ අස්ති සැලසුම් සහ ඇටසැකිලි නිර්මාණය ජුවානි අන්ද්‍රයා බේපි විසින් නිර්මාණය කරන ලද්දක්. ඇත්තටම මේ ඇටසැකිලි කාගේද? සමහරු කියන්නේ එකල පැවති ප්ලේග් කියන රෝගයෙන් මියගිය මිනිසුන්ගේ කියලා. තවත් සමහරු කියනවා ආගමිකව කැපවුණු පුද්ගලයන්ගේ කියලා. කෙසේ වෙතත් මේ ස්ථානයේ මරණයේ විශ්වාසය සහ කාලය ගැන මතක් කරන අද්විතීය ස්ථානයක්.